දරුවනේ බුදුරජාණන් වහන්සේ අපිට අපේ හිත ඇතුලේ තදට පළපදියම් කරගන්න වටින වචනයක් දේශනා කළා. හැකිනම් මේක පාලියනොත් මතක තියාගන්න. එච්චර වටිනවා මේක. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙසේ. යථා යථා යත් ලබේත අත්තං තථා තථා තත්ත පරක්කමෙය. යම් යම් දෙයක් කරනකොට අර්ථයක් උපදිනවා නම් අර්ථවත් දෙයක් උදෙසා විතරක් කටයුතු කරන්න. යම් යම් දෙයක් කරනකොට ඒක තේරුමක් තියෙන දෙයක් නම් තේරුමක් තියෙන දෙයක් විතරක් කරන්න. මෙත්පමණකින්ම ජීවිතේ ගොඩක් ප්‍රශ්න විසඳෙනවා. ඔයාලගේ ජීවිතේ යම්කිසි කටයුත්තක් කරද්දී හැමතිස්සෙම හිතන්න මේක තේරුමක් තියනවද? මේක තේරුමක් තියනවා කියලා තේරෙනවා නම් ආන්ගේ තේරුමක් තියනවා කියලා තේරෙන එකනේ අපි කළ යුත්තේනේ. පසුතැවෙනවා නම් පසුතැවෙන්න. තේරුමක් තියනවා නම් අර්ථවත් දේවල් විතරක් කරන්න දැම්ම පටන් ගන්න දුවේ පුතේ. දැම්ම පටන් ගන්න. ජීවිතේ ගොඩාක් කල් ගිහින් ආපහු හැරිලා බලනකොට කහල් ගොඩක් ගොඩාක් තියෙද්දි මේක කරගන්න අමාරුයි. ඔයාලා මේ තරුණ වයසේම මේක හිතට කාවද්ද ගන්න. මම්මගේ ජීවිතේ කරනවා නම් කළ යුත්තේ තේරුමක් ඇති දෙයක් විතරයි. පසුතැවීමෙන් වළකින්න කියන වචනේ කිව්වට වඩා මේක ගොඩාක් තේරෙන්නේ නැද්ද? පසුතැවීමේ තේරුමක් තියෙනවා නම් පසුතැවෙන්න. නමුත් ඔයාලට තේරෙනවා පසුතැවිලා වැඩක් නැහැ.